4. සිම්පල් එම් ස්කන්ධය රළු වන්නත් තලයක සමතුලිතතාවයේ පවතින ආකාරයේ රූපයේ දැක්වේ. පහත කවරක් මගින් ස්කන්ධයේ චලනය වීම ආරම්භ විය හැකිද කියලා අහලා තියෙනවා. දැන් එතකොට මෙයාගේ පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා mg sin theta. ඊට පස්සේ උඩට ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණ බලය. F කියන එක්කෙනා ගන්න පුළුවන් මේක සීමා කරන අවස්ථාව නම් μr නේ. r කියන්නේ mg cos theta කියලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී මම ගන්නවා mg sin theta කියන පහළට තියෙන බලය මට සමාන කරන්න පුළුවන් mg cos theta කියන ඝර්ෂණ බලයට. මම ඒක සැලකුවේ සීමාකාරී අවස්ථාව කියලා. එතනදී ඔයාලට අදහසක් ගන්න පුළුවන්. එතකොට බරට බර කැපිලා ගිහිල්ලා sin theta සමානයි නිකම්ම mu cos theta කියලා ප්‍රකාශනයක් වෙනවා. ඒතර මම මේ සැලකුවේ සීමාකාරී අවස්ථාව පල්ලෙහාට තියෙන බරේ සංරචකයට උඩට තියෙන ඝර්ෂණ සංගුණකේ සමාන කිරීමක්. මෙතනදී අපෙන් අහලා තියෙනවා ස්කන්ධයේ චලනය වීම ආරම්භ කරන්න පුළුවන් වාට මොනවා කළාද කියලා. පළවෙනි තීටා වැඩි කිරීම කියන එක හරි. එතකොට තීටා කියන එක වැඩි කරද්දී අනිවාර්යයෙන්ම මේ දෙපැත්ත බැලන්ස් නොවන අවස්ථාවක් එනවා. මොකද තීටා වැඩි කරද්දී sin කියන එකගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. cos කියන එකගේ හැබැයි මොකද වෙන්නේ? අඩු වෙනවා. කොහොනේ වැඩි වෙද්දී cos කියගේ අඩු වෙනවනේ. එතකොට මේ වම් පැත්ත වැඩි වෙලා දකුණු පැත්ත අඩු වෙනවා කියන්නේ අන්න අපිට මේක අන්බැලන්ස් වෙනවා කියලා කියන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ආර ගාන විස්තර කරගද්දී mg sin theta සමානයි mu mg cos theta කියන ප්‍රකාශනෙත් එක්ක මේ තුනම කම්පයා කරමු. theta කියන එක වැඩි කරද්දී sin theta වැඩි වෙනවා කියලා දාගන්න. cos theta අඩු වෙනවා කියලා දාගන්න. ඒ කියන්නේ මේ සමීකරණයේ දෙපැත්ත අන්බැලන්ස් වෙනවා. ඒකට චලිත වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ස්කන්ධයේ සිරස්ස ඉහළට mg ට අඩු බලයක් යෙදීම. ස්කන්ධයේ සිරස්ස ඉහළට mg ට අඩු බලයකින් උස්සනවා කියන්නේ. ඔයා දන්නවා දැනට මෙයාගේ පල්ලෙහාට තියෙන බර mg නේ. විරුද්ධව තියෙනවා දැන් කවුද? r කියන එක්කෙනා. ඒ කියන්නේ මේ කියන සිරස්ස ඉහළට යොදන බලය උඩට තියෙන මම ඒක r නෙමෙයි ඔන්න s කියලා ගන්නම්කෝ. එතකොට මේ කෝණය θ නම් අපි දන්නවා මේ කෝණයක් θ මේ කෝණයක් θ. එතකොට කලින් පල්ලෙහාට mg කියලා දැනිච්ච බර ප්‍රමාණය දැන් මේ උඩට යොදන s කියන බලය නිසා අඩු වෙනව නේද? මොකද ඒක යොදන්නේ mg ට ප්‍රතිවිරුද්ධවනේ. ඒතර කලින් mg කියලා ප්‍රමාණයක් තිබ්බනම් දැන් mg කියන ප්‍රමාණය කලින්ට වඩා විශාලත්වයේ මොනාගයක් වෙනවද? අඩු වගේක් බවට පත් වෙනවා. මෙන්න මේ තියෙන mg තමා විශාලත්වයෙන් අඩු වගේක් බවට පත් වෙනවා. හැබැයි තේරෙනවා ඇති mg කියන පදයේ සමීකරණ දෙපැත්තෙම ඉන්නවනේ. එතකොට ඒක අඩු වෙනවා නම් අඩු වෙන්නේ සමාන ප්‍රමාණ වලින්. ඒ නිසා බලපෑම දෙක මේ දෙපැත්තම සමාන වෙලා පද්ධතිය තාම සමතුලිතයි කියන්න හැකියාවක් තියෙනවා. එක පැත්තක් වැඩිපුර වැඩි වෙනවත් අඩු වෙනවත් නෙමෙයි. දෙපැත්තටම වෙන එකම බලපෑම නිසා මේකෙන් ඔයාලට මේ වස්තුව චලනය කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අවශ්‍ය පොයින්ට් එක දාගන්න නැවත වැටෙන මේ සමීකරණයමයි උඩට බලයක් යොදනවා කියන්නේ හරියට ඒක කවුරු අඩුවීමක් වගේද? බර අඩුවීමක් වගේ. බර අඩු වුණා කියලා එතකොට ඔයාලට මේක චලිත කරවන්න හැකියාවක් නැහැ. ස්කන්ධය වැඩි කිරීම කියලා කියන බර වැඩි කිරීමනේ. කලින් වගේමයි mg කියන එක වැඩි කරා කියලා. කලින් අඩු කරා දැන් වැඩි කරනවා. වැඩි කරා කියලා එතකොට මේක චලිත කරවා ගැනීම හැකියාවක් ඔයාලට නැහැ. එහෙනම් උත්තරේ ඉදිරියට ගන්න වෙනවට ඒ පමණි කියන පළවෙනි පිළිතුර.